ඔබතුමාලාගේ අදහස් වලට මේ ගම්පොළ සංග්‍රහයේ මහා සංග්‍රහය වුණාද කොහොමද ඒ සම්බන්ධයෙන්? නෑ අපි කරුණු පැහැදිලි කරාන් පස්සේ මොකද වෙනත් තොරතුරු සඳහන් වෙලා තිබුණානේ නේද? එක නඩුකාරතුමෙක් ලක්ක කරගෙන කරනවා, එක්කෙනෙක්ගේ වයස වැඩි කරන්න හදනවා, එහෙම නැත්නම් ශ්‍රේෂ්ඨාධිකරණයේ විතරක් වයස වැඩි කරන්න හදනවා වෙනදී කරුණු. ඉතින් ඇත්ත තත්ත්වය ඒක නොවේ කියන එක අපි පැහැදිලි කරපුවම නායක සාමුදුරන් වහන්සේලා පිළිගත්තා. මේක අපි සමස්ත අධිකරණ පද්ධතියම තමයි වයස් සීමාවල් වැඩි කරන්නේ. ඒ නිසා මේක අල්ලසක් වශයෙන් කරන දෙයක් නෙමෙයි කියන එක තේරුම් ගන්න ඇති. මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පවතිනවා. ව්‍යවස්ථාවේ බොහොම පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා ව්‍යවස්ථාවේ 83 වගන්තියේ ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යවස්ථාවන් කවරේද කියන එක. ඒ වගන්තිවලට අනුව යන ව්‍යවස්ථා සංශෝධනයක් ආවොත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව කරනවා පාර්ලිමේන්තුවේ 3/2කට අමතරව ජනමත විචාරණයක් අවශ්‍යයි කියලා. ඒතර මේ ව්‍යවස්ථා සංශෝධනය සහ පනත් සංශෝධන නීතිපතිවරයා ඉදිරිපත් කරා. නීතිපතිවරයාගේ පැත්තෙන් ඇවිල්ලා තිබෙනවා මේක කළ යුතු දේ මොකද්ද කියන එක. ඒ ඕනම කෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයට මේක අභියෝගයක් ලක් කරන්න පුළුවන්. අපිට පේන ව්‍යවස්ථාවේ තිබෙන ප්‍රතිපාදන වල හැටියට පාර්ලිමේන්තුවේ 3/2කින් පමණක් මේක සම්මත කරගැනීම ප්‍රමාණවත්. මොකද ව්‍යවස්ථාවේ තිබෙන ඒ වගන්ති එකක්වත් ජනමචාරණයකට තුඩු දෙන වගන්ති එකක්වත් මේ අධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 2කින් වැඩි වීමෙන් උල්ලංඝනය වෙන්නේ නැහැ. අපිට ජනවරම ලැබුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පමණක් නොවේ. ඔබ අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය කියවගෙන ගියොත් අධිකරණය සම්බන්ධයෙන් අපි ඉදිරිපත් කළ තියෙන කරුණවලදී බොහොම පැහැදිලිව කියලා තිබෙනවා මේ රටේ නඩු ගොඩ ගැහිලා ජනතාව පත්වන පීඩාව වැළැක්වීමට අපි කටයුතු කරනවා කියන එක. ඒ වගේම නඩු කාර්යක්ෂම කරලා නඩු වලට ගතවන කාලය අඩු කරලා ජනතාවගේ බර අඩු කිරීම ඇතුලේ අධිකරණය පිළිබඳ විශ්වාසය ජනිත කරන්න අපි කටයුතු කරනවා කියන එකත් අපේ ජනවර්ම ඇතුලේ ප්‍රතිපත්ති ප්‍රකාශ සඳහන් කරලා තිබෙනවා. ඒවට තමයි ජනතාවට බලයක් ලබා දුන්නේ. ව්‍යවස්ථා සංශෝධනය එක පැත්තකින් තිබෙනවා. ඒක ජනතාවත් එක්ක සාකච්ඡා කරලා කාලයක් අරගෙන කරන්න ඕන වැඩක්. ඒ අතරේදී ඊට කලින් කළ යුතු බොහොමයක් තිබෙනවා. මොකද ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම වෙනස් කරනකම් ජනතාව තවත් නඩු ලක්ෂ 11ක් ගොඩ ගැහලා පීඩාවට පත් යුතු නැහැ. අනිත් පැත්තෙන් මේ රටේ අපරාධ නඩු පිළිබඳව දැන් පරීක්ෂණ කරගෙන යනවා. නඩු ගොනු වෙනවා. අපරාධකරුවා නීතිය රැහැන්ට කොටු වෙනවා. ඒ කටු ජනතාව බලාපොරොත්තු වෙන දේවල් ඒව වේගෙන් කරගෙන යනවා. එතකොට ඒවට සම්බන්ධ චෝදනා ලැබපු අය, අප පිටින් අය, සැක පිටින් අය, එවැනි අය තමන්ගේ පක්ෂවල ප්‍රාදේශ සභාවේ සභාපතිවරු කරන් ඉන්න අය, മന്ത്രിවරු කරන් ඉන්න අය කල්ලි ගහලා එකතු වෙලා අධිකරණයට පහර දෙනකොට නීතිපති දෙපාර්තමේන්තුවට, අල්ලස් කොමිසමට, පොලිසියට, CID එකට පහර දීලා ඒ විමර්ශන කටයුතු සහ නඩු පැවරීම් අඩාල කරන්න යනකොට අපි ඒවට යට වෙන්නේ නැහැ. ජනවරම අනුව කටයුතු කිරීමට ආණ්ඩුව බැඳිලා ඉන්නවා. මේක ඉන්නන්නේ පක්ෂව විරුද්ධ වෙන පාර්ශවයක් යම්කිසි ඔවුන්ගේ වාසියක් සඳහා මේක ඔක්කොම ඔය කියන විදිහට මේකට විරුද්ධ වෙන්නේ. ඔය කතා කරන අයගේ පහුගිය මාස 4-5 සමහර නිවුස් යා ඔබ වාර්තා කරන නිවුස් යා බැලුවොත් ඔබ යාගෙන් වොයිස් කට් අරගෙන තියෙන උසාවි ඉස්සරහා. ඒ කියන්නේ සමහර කෙනෙක් අපාරගෙන එනකොට නැත්තම් උසාවි ගිහිල්ලා සැකකාරයෙක් හැටියට නම් කරලා එළියට එනකොට එහෙම අයත් මේකට සම්බන්ධයි. සමහර අය එවැනි අය තමන්ගේ පක්ෂ දාගෙන පක්ෂ තනතුරු දීලා තියෙනවා. ඉතින් කොහෙන් කොහෙන් සමහර අයට සම්බන්ධකම් තියෙනවා. සමහර නොදැනුවත්ව ඉන්නවා. සමහර අය පටු පුද්ගලික වාසි නිසා ඉන්නවා. හැබැයි සමස්තයක් හැට අපි මේ කටයුතු කරන්නේ සමස්ත ජනතාව වෙනුවෙන්. ඒ පොදු ජනතාවගේ අභිලාෂය වෙනුවෙන් තමයි මේ තියෙන ප්‍රතිසංස්කරණ කරන්නේ. ව්‍යවස්ථා සංශෝධන ගේන්නේ මේක කිසිවෙක්ම පුද්ගලික අරමුණක් කරන වැඩක් නෙවෙයි. මොකද ඕනනම් අපේ රටේ ඉතිහාසයේ ඕනතරම් උදාහරණ තියෙනවා. මේ අධිකරණ ශාස්ත්‍රයෙන් පිට තමන් කැමති කෙනෙක් ගෙනල්ලා අධිකරණ මුල්පිටියේ වාඩි කරපු අවස්ථා. අපි එහෙම නෙමෙයි. මේ තිබෙන අධිකරණ පද්ධති ශක්තිමත් කිරීම සඳහා මේ කටයුතු කරන්නේ. ඒකට ජනතාවගේ ආශිර්වාදය තිබෙනවා. අපි හාමුදුරුවන්සලාගේ ආශිර්වාදය තිබෙනවා. ඊටාම් කුඩා කල්ලියක් මේ ජනතාවට ලැබෙන නියමිත වරප්‍රසාදය, ජනතාවට ලැබෙන තියෙන සහනය කඩාකප්පල කරන්න සුපුරුදු පරිදි කටයුතු කරමින් ඉන්න බව පේනවා. ඔව්. පහුගිය වසරේ කහමාර තුලම අපි බයෝමෙට්‍රික්ස් වැඩපිළිවෙල සකස් කරන්න ප්‍රොකියුමන්ට් එක ගියා. මම හිතන තව මාස කිහිපකින් බයෝමෙට්‍රික්ස් සරහා අපිට මේක ඩිජිටල් කරන්න හැකියාව ලැබෙනවා. ඔබ කීප එක හරි බන්ධනාගාරයේ ගොඩක් විට ලේකට තබා ගන්න අර පැරණි ආකාරයටමයි මේ අවුරුදු 20ක් 30ක් තිස්සේම
මෙහෙම තමයි තිබුණේ කවදාවත් වෙනස් වෙලා නැහැ. නමුත් අපි අලුත් ඩිජිටල් කරන ව්‍යාපෘති හරහා ඒවත් වෙනස් කරන්න දැන් ආරම්භ කරමින් පවතිනවා. මෙහෙම ඉතින් ලේඛන කිරි තිබ්බට උන් එතන තාම ඉන්නවනේ. ඒක නිසා ওই ලේඛන අපි ගොඩක් රට හැදෙන්නේ අධිකරණයෙන් එන කොමිටල් පත්‍ර වලින් පොලිසියෙන් ලැබෙන තොරතුරු වලින්. ඒ නිසා ඒ ලේඛන සියල්ලම අපිට නැවත සකසා ගන්න යම් කාලයක් මානව සම්පතක් වැය කරන්න වෙනවා. නමුත් ඒක සකසා ගන්න පුළුවන් ඒ දේ දැන් කරමින් පවතින. අමුතුම දැන් බන්ධනාගාර දෙකක මේ සිද්ධිය වුණා. ඉදිරියට පැතිර යාම ගැලැක්වීමට ඔබතුමාලා ගන්න පියවර මොකක්ද මේ සම්බන්ධයෙන්? ඔබතුමා ආපු එක හරි. මොකද හේතුව දැන් හැමෝම කියන්නේ තදබදේ නිසා මේක වෙනවා කියලානේ. තදබදේ මේක නිසා මේක වෙනවා නම් අපි ආණ්ඩුවට බලය ගන්නත් කලින් ওই තදබදේ හැමම තිබුණා. 30000ක් විතර හිටියා 10000ක් ඉන්න ඕන තැන. එතකොට ඒ තදබදේ නිසා වෙනවා මේ හැමතරම් මේක වෙන්න ඕන. නමුත් එහෙම නෙමෙයි මෙතන වෙන්නේ. දැන් මහර සිදුවෙච්ච සිද්ධිය මීගමුවට වඩා වෙනස්. මීගමුවේ රැඳවියන් දෙපිරිසක් අතරනේ. මෙතන පරිපාලනය තමයි ඒගොල්ලෝ ටාගට් කරන්නේ. ඒකට මූලික හේතුවක් විය හැක්කේ තවම අපි හොයමින් පවතිනවා. ආසන්න හේතුවක් හොයාගන්න බෑ අර දෙන්න වහලා හිටියේ කියන එක. ඒක නවත්තන්න 1000ක් විතර වට කරගන්න. ඒතර ඇතුළට මත්ද්‍රව්‍ය යන එක නවත්තන්නත් අපේ රජයට සෑහෙන වැඩ පිළිවෙල ප්‍රමාණයක් අපි කරනවා. ඉතින් ඒ නිසාත් යම් ගැටලුකාරී තත්ත්වයන් මතුවෙනවා. මොකද අපි පාතාලය අල්ලනවා, මත්කුඩුවේ ඇතුළට යන්න දෙන්නේ නැහැ, මත්කුඩුව කරන එක නවත්තන්න හදනවා. ඉතින් යම් ප්‍රතිරෝධයක් එන්න පුළුවන්. ඒක අනිත් ගැටලුව තමයි මෙදාපාරේ මහර ගිනි තියපු විදිහ. දැන් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඒක කතා කරලා විසඳ ගන්නවා වෙනුවට කුස්සිය, ලේඛන, බෙහෙත් දෙන ස්පිරිතාලේ මේ සියල්ලම ගිනි තැබීමෙන් පෙන්වන්න ඉතාම සංවිධානාත්මක ලෙස කවුරු හරි මේකේ කරපු අයට උවමනාව තිබුණා. හිරගෙදර ක්‍රියාත්මක වෙන එක නවත්තන්න. ඒ කියන්නේ ඒගොල්ලෝ ඉන්න ටිකට ගිනි තියාගන්නේ නැතුව අඩි ටික ඔක්කොම පිළිවෙලට ඉවර කරනවා. දැන් මේක තව ඒ වලට යයිද නැද්ද කියන එක අපි බුද්ධිතොරතුරු හරහා බලමින් නිරීක්ෂණය කරමින් ඉන්නවා. නමුත් අපි සියලුම බන්ධනාගාර අධිකාරිවරුන්ට උපදෙස් දීලා තියෙනවා මේ තත්ත්වයන් පිළිබඳ විශේෂ සැලකිල්ලකින් ඉන්න කියලා. ඒ වගේම අපිට යම් බුද්ධිතොරතුරු ලැබිලා තියෙනවා යම් බන්ධනාගාර සම්බන්ධයෙන් මට. ඒව මම බන්ධනාගාර කොමසාරිස් දීලා අවශ්‍ය තැන් වලට අවශ්‍ය විදිහට යාන්ත්‍රණ සකස් කරනවා.